අයිබෝවන් ඉකොනික් ප්‍රමෝ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ රාජ්‍ය ආර්ථිකය ගැන. ඒ කියන්නේ ඔයාලගේ A-level exam එකේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම එනවා මෙන්න මේ රාජ්‍ය ආර්ථිකය කියන කොටස. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒ රාජ්‍ය ආර්ථිකය හැඳින්වීම. මොකක්ද රාජ්‍ය ආර්ථිකයක් කියලා කියන්නේ? සහ ඇයි අපිට රාජ්‍ය ආර්ථිකයක් ඕනේ කියන කොටස. ඉතින් ආරාධනා කරනවා ඔයාලා අනිවාර්යෙන්ම A-level කරන නංගි කෙනෙක් වැඩි කෙනෙක් නම් අනිවාර්යෙන්ම අද මගේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔයාලට දැනව වැඩි වෙයි. ඉතින් ඉස්සෙල්ලම බලමු මොකද රාජ්‍ය ආර්ථිකයක් කියලා කියන්නේ කියලා. රාජ්‍ය ආර්ථිකයක් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය ආර්ථිකයට මැදිහත් වෙන එක තමයි රාජ්‍ය ආර්ථිකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ වෙළඳපොළ ආර්ථිකයක් කියලා. තනිකර ධනවාදය, ස්වාර්ථය, අනිත් අතේ ලාභය පරමාර්ථ කරගෙනනේ හැමදේම සල්ලි වලට විකිනෙනවා. ඒකනේ වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ. ඉතින් වෙළඳපොළ ආර්ථිකයකට විතරක් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද කියන එකටත් වඩා එතන තියෙන්නේ ජනතාවට වෙළඳපොළ ආර්ථිකයක් විතරක් හිත කරද කියන එකනේ. දැන් උදාහරණයක් විදිහට සමාජයෙන් මම දැකලා තියෙනවා අලත් දැකලා ඇති සමහරු කියනවා මේ CCTV බස් එපා කියලා. ප්‍රයිවට් බස් විතරක් වෙන්න කියලා නේ. මොනතරම් පෝස්ට් ෂෙයා වෙනවා වීඩියෝ ෂෙයා වෙනවා. ඉතින් ඔයාලම හිතලා බලන්න අපේ ආර්ථික විද්‍යා විෂය ඔස්සේ හරි ඔයාලා ඒ විෂය ඔස්සේ හිතලා බලන්න CCTV බස් නැතුව ප්‍රයිවට් බස් විතරක් තියුණොත් කොහොමද යාලා හිතන හේතු කියලා මිල බස් ගාස්තුව වැඩි කරන්න ගත්තොත් අපි මේ වෙලාවට යන්නේ කියලා යාළුවා ස්ට්‍රයික් එකක් කරොත් කොහොමද CCTV බස් නැතුව සමාජ කටයුතු සිද්ධ වෙන්නේ වගේ ගොඩක් ලොකු පැතිකඩකට 100ක් නිර්බාධවාදී ආර්ථිකයක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් රජයක් වෙන්න ඕන නීතිය සහ සාමය ස්ථාපිත කරන්න, ආදායම් ව්‍යාප්ති විෂමතා අඩු කරන්න, සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම කරන්න, ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන්ම රජයක් ඉන්න ඕන. ඊට පස්සේ අපි බලමු වෙළඳපොළ අසමත් වීම. වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ ගොඩක් ලොකු දැවැන්ත මාතෘකාවක්. එක්සෑම් පේපර් එකේ අනිවාර්යයෙන්ම වගේ අහන ප්‍රශ්නයක්. වෙළඳපොළ අසමත් වීම. මොකද්ද වෙළඳපොළ අසමත් වීමක් කියලා කියන්නේ? එක්සෑම් එකට ලියන්න ඕනේ වචනේ තමයි මම දැන් කියන්නේ. සමාජයක් සතු හිඟ සම්පත් ඒ සමාජයේ යහපත උදෙසා බෙදා හැරීමට මිල යාන්ත්‍රණයක් පොහොසත් වීමයි. මොකද්ද වෙළඳපොළ බිඳවැටීමක් කියලා කියන්නේ? සමාජයක් සතු හිඟ සම්පත් ඒ සමාජයේ යහපත උදෙසා බෙදා හැරීමට වෙළඳපොළ ආර්ථිකය වෙළඳපොළ යාන්ත්‍රණය කියන වචනේ පාවිච්චි කරන්න අසමත් වීමයි. ඒ කියන්නේ වෙළඳපොළ යාන්ත්‍රණයට හැකියාව ශක්තියතාවය නැහැ සමාජයේ හිඟ වෙච්ච සම්පත් ටික සමාජයේ යහපත උදෙසා බෙදා හරින්න. ඒක ඇත්ත. වෙළඳපොළ මොකද්ද පදන ස්වාර්ථය, ලාභය ඕව පදනම් කරගෙන ක්‍රය ශක්තිය තියෙන තැනට ඒ අදාළ සම්පත් ටික යනවා මිසක් අර සමාජයේ යහපත උදෙසා සම්පත් ටික යනවා කියලා කියන්න අපිට නිශ්චිතව තහවුරු කරන්න බෑ. එතකොට වෙළඳපොළ අසමත් වීමක් එතන තියෙන්නේ. හරිද? එතකොට වෙළඳපොළ අසමත් වීම වල ස්වරූප තුනයි. පළවෙනි එක සම්පත් බෙදාවෙන් කිරීම අකාර්යක්ෂම වීම, දෙවෙනි එක ආදායම් බෙදී යාමේ විෂමතා ඇතිවීම, තුන්වෙනි එක සාර්වාර්ථික අස්ථායිතා පැවතීම. හරිද? ඔන්න ඔය තුන තමයි වෙළඳපොළ අසමත් වීම වල වෙළඳපොළ සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වන අවස්ථාවලක එක්සෑම් එකට අහනවා. ඒකට ඔයාලා ලියන්න අපූර්ණ තොරතුරු පැවතීම, සාධක සංචලිතාවය, ඒ වගේම ආර්ථික බලය සංකේන්ද්‍රණය වීම, පොදු භාණ්ඩ නොසැපීම, අර්ධ පොදු භාණ්ඩ ඌන නිෂ්පාදනයක් පැවතීම, පොදු දේපළ සම්පත් අනිසි හා අධිප්‍රයෝජනයට පාත්‍ර වීම, සුබ සාධන භාණ්ඩ ඌන නිෂ්පාදනයක් පැවතීම, අවගුණ භාණ්ඩ අධිනිෂ්පාදනයක් පැවතීම, නිෂ්පාදනය හා පරිභෝජනයේ බාහිරතා පැවතීම වගේ දේවල් වලට ලියන්න පුළුවන්. ඊළඟට ආදායම් සම්පත්, ඒ කියන්නේ ආදායම් බෙදී යාම විෂමතාවයක් අසාධාරණ ලෙස සිදුවීම යටතේ ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ කුටුම්බ අතර සමාජීය පුද්ගලයන් අතර දැඩි විෂමතාවයක් තියෙනවා. මේ විෂමතාවය අවම කරන්න රජයෙන් මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම දැන් ක්‍රය ශක්තිය තියෙන කෙනා වැඩියෙන් සමාජයේ තියෙන භාණ්ඩ හා සේවා යාලට වැඩියෙන් ඒගොල්ලෝ හමුවට සංකේන්ද්‍රණය වෙනවනේ. එතකොට ඒ தත්ත්වය අර ගොඩාක් අවම වෙන එක තමයි ආදායම් ව්‍යාප්ති විෂමතාවය අවම වීම කියන්නේ. ඒක විස්තර කරන්න පුළුවන් ඔයාලට.
ඊට පස්සේ ඊළඟට සාර්වාර්ථික අස්ථායිතාව පැවතීම යටතේ ඔයාලට කියන්න පුළුවන් ව්‍යාපාර චක්‍ර ඇසුරින්. එක්සෑම් එකට ලියනකොට ව්‍යාපාර චක්‍රයක් ඇඳලා ඒක විස්තර කරලා මෙහෙමයි සාර්වාර්ථික අස්ථායිතාව කියන ව්‍යාපාර චක්‍රයේ මූර්ත ආදේශ නිෂ්පාදිතය ඉහළ පහළ යනකොට ඒකෙන් කියන්නේ ඒක අස්ථායි කියන එක නේ. උච්චාවචන වැඩි. අස්ථායිතාවය කියන්නේ ඒක ඇසුරින් ලියන්න පුළුවන්. ආර්ථික වර්ධනයට හා ස්ථායිතාවයට බාධා කරන ප්‍රධාන සාර්වාර්ථික විචල්යන් අයහපත් ප්‍රවණතාවයක් පෙන්වුම් කිරීම තමයි සාර්වාර්ථික අස්ථායිතාව පැවතීම කියලා කියන්නේ. එතකොට රටක සාර්වාර්ථික අස්ථායිතාවයේ ලක්ෂණ කීපයකට වලට අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි අද කතා කරේ A-level exam paper එකට අත්‍යවශ්‍යම කොටසක් වෙන 7 වෙනි ප්‍රශ්නයත් එක්ක බැඳෙන රාජ්‍ය ආර්ථිකයක් කියන්නේ මොකක්ද? අපිට රාජ්‍ය ආර්ථිකයක් ඕන. ඒ වගේම අපි කතා කරා වෙළඳපොළ අසමත් වීම ගැන. වෙළඳපොළ අසමත් වීම වල ස්වරූප තුන සහ ඒවට උදාහරණ වෙනම දැක්වුවා. ඒ වගේම A-level ප්‍රශ්න පත්‍රයට අපි කොහොමද ඒ ඇසුරෙන් උත්තර ලියන්නේ කියන එක අපි කතා කරා. ඉතින් මට අද ඉන්නන්න තියෙනවා වගේ මේ වීඩියෝ එක හොඳ නම් කරුණා කරලා මේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ වයසේ තව යාළුවෙක්ට. ඒක මට ලොකු උදව්වක් ඇත්තටම. ඉතින් ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම ඔයාලට A-level exam එක ගොඩ යන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් හොඳ ප්‍රතිඵලයක් අරගෙන ජයග්‍රහී සුබ දවසක්.